හායි හලෝ යාළුවනි ඔයාලා වෙනුවෙන් වෙනස්ම දෙයක් කරන්න ඇවිල්ලා තියෙන්නේ අද බයික් වොෂ් එකක් අද මගේ බයික් එක අද වොෂ් කරන්න කියලා අද හිතුණා. ඒකට මම අද ඔයගොල්ලන්ට පොඩි ට්‍රික්ස් එකක් කියලා දෙන්න තමයි යන්නේ. ඔයගොල්ලන් හැමදාම ගිහිල්ලා බයික් එක සර්විස් එකට දාලා වාහනේ වොෂ් එකක් දානවා. ඒකට එහෙම කරන්න එපා. ඒක ගෙදරින්ම කරන්න පුළුවන් පොඩි දෙයක් තමයි ඔයාලට කියන්න ආවේ. අපි හැමෝම පාවිච්චි කරන්නේ ගෙවල් වල ෂැම්පූ අරගෙන දානවා. ඒ වුණාට ෂැම්පූ අරගෙන දැම්මට දූවිලි යන්නේ නැහැ. මම ඔයාලට පෙන්නනවා. එහා වගේ අතේ තියෙනවා එක පැත්තක ෂැම්පූ, එක පැත්තක ලික්විඩ් එකක් තියෙනවා. ඒ ලික්විඩ් එකේ නම ඇවිල්ලා හයි ප්‍රෙෂර් ලික්විඩ් කියලායි. ආයේ ෂැම්පූ ජාතියක් තමයි ඒකෙත් ඉන්නේ. මම ඔයාලට අත් දෙකේම දාලා පෙන්නන්න යන්නේ. ඒ ෂැම්පූ එකේ දාන එකේ කුණු යන එකයි ලික්විඩ් එකේ දාන එකේ කුණු යන එකයි ඔයගලන්ට පෙන්වන්න යන්නේ. ඒක වෙනස කොහොමද කියලා ඔයාලටම තේරෙන්නේ නැති. මේ දෙකෙම කොහොමද වෙනස කියලා. ෂැම්පූ එකේ දැම්මට කවදාවත් කුණු යන්නේ නැහැ. නිකන් අර ෂයිනින් ගතිය විතරයි එන්නේ. ඒනට ලික්විඩ් එකක් දාලා ඒකත් එක්කම ලික්විඩ් පොලිෂ් එකක් දැම්මොත් ඒකේ තියෙන බෙනිෆිට් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම අත් දෙකේම දැම්මට පස්සේ ඔයාලට තේරෙන්නේ නැති එක අතක තියෙන අර කුණු ටිකයි අර ග්‍රීස් ටිකයි යන එකයි අනිත් අතක තියෙන කුණු ටික යන එකත් ඔයාලට තේරෙන්නේ නැති. ඉස්සල්ලාම වාහනේ බයිසිකලේ හොඳට වතුර දාලා වොෂ් එකක් කරොත් එතකොට තමයි අර තියෙන ඉස්සල්ලාම තියෙන දූවිලි ටික ඉවත් වෙලා ඊට පස්සේ ෂැම්පූ දැම්මොත් හොඳයි. ඒ කියන්නේ අර ෂැම්පූ කියනට වඩා අර මං කියන්නේ අර ලික්විඩ් එක ෂැම්පූ දාන එකකින් අර ෂයිනින් එක හෙනවා. සෝමනි ෂයිනින් එකක් එනවා. ඒනට අර ලික්විඩ් එකේ දැම්මොත් මම ඒකේ ලික්විඩ් එකේ වර්ග දෙකක් තියෙනවා. ඔයගලට මේකෙත් පෙන්වන්න ඇති. මම ෂැම්පූ එක දාලා වැඩි කරන එකයි අර ලික්විඩ් එක දාලා මම මදින එකටත් ඒකේ තියෙන වෙනස් ගතියක් ඒකල ඔයගලන්ටම ඒකෙන් පෙනේ. අර ෂැම්පූ දාලා මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්වුවේ මේ බලන්න. ඇත්තටම ඒ ලික්විඩ් එකත් මම අනිත් පැත්තක දානවා. ඒ ලික්විඩ් එක දාලත් මම පෙන්වන්නේ ලික්විඩ් එකයි ෂැම්පූ එකේ වෙනස ඔයාලටම තේරෙන්නේ නැති. අර ලික්විඩ් එක චූටක් දැම්මොත් ඇති. ඇත්තටම කුඩා ප්‍රමාණයක් දාන්න ඕනේ. මම ඇත්තටම කරන්නේ චූටි ප්‍රමාණයක් විතර අර ස්ප්‍රේ ගන් එකට දාලා මම ස්ප්‍රේ කරන එක තමයි මම ඇත්තටම ඒක කරන්නේ. ඒකෙන් කරනකොට ඉස්සල්ලාම මම බයිසිකලේ හොන්දට හොදන්න කියන්නේ වතුර වලින් හොන්දට ප්‍රෙෂර් කරලා ඊට පස්සේ තමයි මම අර ලික්විඩ් එක දාන්නේ. ඒ ලික්විඩ් එක දැම්ම ගමන් තියෙන ඇත්තටම තියෙන දූවිලි ටික ඔක්කොම කැපිලම යනවා. ඒක ඔයාලට මේ වෙනස තේරෙයි. මම මේකේ වීඩියෝ එකේ අවසානයේදී බැලුව ගමන් ඔයාලට මේකේ වෙනස තේරෙයි. ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා මේකේ. මම පොඩි බුරුසුවක් අරගෙන ඒකෙන් මැදින එක හැටි ඔයාලට තේරෙන්නේ නැති. දෙපැත්ත මදිනකොට අපි අනිවාර්යෙන් බුරුසුවක් නැත්නම් මොකක් හරි බ්‍රෂ් එකක් තියාගත්තොත් හොඳයි. හේතුව මොකක්ද නැවද අපිට එන්ජින් එක ඇතුලේ පොඩි පොඩි පැත්තවල වල අර මොකක්ද මජන් ඒවා ගෑවිලා ඇති. ඒව යන්න ඇත්තටම බුරුසුවක් දත් බුරුසුවක් නැත්නම් බ්‍රෂ් එකක් මොකක් හරි තිබ්බොත් අපිට ඇත්තටම ඒකෙන් දූවිලි ටික අයින් කරගන්න පුළුවන්. පොඩි පොඩි අර මජන් ගෑවිලා තියෙන තැන්වල ඔක්කොම ඒකින් අතුරලා යවන්න පුළුවන්. හොඳට බලන්න ඔයාලටම වෙනසක් තේරෙන්නේ නැති. ඒකේ ෂයිනින් ගතිය එකයි එහා පැත්තේ තියෙන අර ඝනකම මේ දෙපැත්ත තියෙන වෙනස ඔයාලටම බලන්න පුළුවන්. ඇත්තටම මෙහා පැත්තේ චුට්ටක් අර කුණු තියෙන වගේ පේනවා. එහා පැත්තේ නිකන් හොඳට පොලිෂ් වගේ පේනවා. මේක තමයි මේකෙන් වෙන්නේ. අපි හැමෝම දන්නේ නැහැ මේ තියෙන වෙනස. හොඳට බලන්න මම අර ලික්විඩ් එක චූට්ටයි මන් දාන්නේ අරකට. ඒකත් එක්කම නිල් පාට වගේ තියෙන්නේ. ඒකත් ලික්විඩ් එකක්. ඒ ලික්විඩ් එක ඇවිල්ලා පොලිෂ් ලික්විඩ් එක. ඒකෙන් අර බයිසිකලේ හොඳට ෂයිනින් වගේ පේනවා. ඒකෙන් චූට්ටයි මේකෙන් චූට්ටයි වතුර දාලා හොඳට කලවම් කරන්න දීලා දාන්නේ. දෙකම අපිට වෙන් කරලා දාන්නත් පුළුවන්. ඊට වඩා එකම ලේසිම වැඩේ දෙකම එකට දාලා අර බයිසිකලේට හොඳට ප්‍රෙෂර් කරොත් බයිසිකලේට ඉස්සල්ලාම හොඳට වදින්න ඕනේ. හැම තැනකටම ගහුවොත් තමයි අතුල්ලන්න පුළුවන් නෑ. ඒක නිසා තමයි මම අර මේකෙන් අර වතුර ගහන ස්ප්‍රේ එකකින් තමයි මම කරන්නේ. මං ගාව අර ගන් එක නෑ, හයිපර් ගන් මැෂින්ස් නේ තියෙන කට්ටියට නම් ඉතින් ඒක දාලා කරන්නත් පුළුවන්. මං ගාව තියෙන පොඩි මේක නිසා ඒකෙන් තමයි මම මේක කරන්නේ. මම ඉස්සල්ලාම බයිසිකලේ වටේටම කොහෙද දූවිලි තියෙන්නේ ඒ දූවිලි තැන්වලට අරකින් ගහපු ගමන් ඒ පෙන ටික හිම්ම ගිහලා ඉස්සලම රැඳෙනවා. රැඳිලා ඒකේ තියෙන දූවිලි ටික මෙයා ඇදලා ගන්නවා. ටික ටික අර ඇලිලා තියෙන දූවිලි ටික ඔක්කොම අයින් වෙනවා. ඒකෙන් තමයි මේකෙන් පින්නන්නේ. අර අයින් වෙලා ඉහළකින් අතොල්ලවුවොත් ඇති
ඒ තියෙන දූවිලි ටික ඔක්කොම කැපිලා අස්සන පොලිෂ් පාටක් එනවා. ඒක ඔයාලට මේ වීඩියෝ එක පේනවද නැද්ද කියලා මන් දන්නේ. ඒ වුණාට ඇත්තටම ඇස් පිටින් දකිනකොට ඔයාලට වෙනස තේරෙයි. ඔයාලටත් කියන්නේ මේ වගේ ගෙදරින්ම මේ වැඩේ කරගන්න පුළුවන්. අපි නිකන් රුපියල් 1500ක් 1200ක් දීලා නිකන් අපි බයික් එක සර්විස් එකට දාලා අපි සල්ලි සේවින් කරගන්න පුළුවන් මේ ගෙදරින් මේ වැඩේ කරොත්. මම තීන්ත ගාන බුරුසුවත් තියාගන්නවා. ඒකෙන් තමයි අතුල්ලන්නේ. ඇතුළුවත් තමයි අර ඒ තීන ඉස්සල්ලාම අර අල්ලගෙන තියෙන දූවිලි ටික කඩාගෙන යන්නේ. ඉස්සල්ලාම අර ලික්විඩ් එක දැම්ම ගමන් දූවිලි ටික අර කැඩෙනවා. කැඩුණාට පස්සේ අර අතුල් ලව්වොත් දූවිලි ටික විසි වෙනවා. ඒක තමයි මම කරන්නේ. ඔයගොල්ලන් ගාව දත් බුරුසුවක් තියෙනවා නම් ඒකෙක් උනත් කරන්න පුළුවන්. නැත්නම් මේ තීන්ත බුරුසුවක් තියෙනවා නම් ඒකෙක් උනත් කරන්න පුළුවන්. හොඳට අතුල් ලව්වොත් තීන හොඳට අර ඇල්ලිලා තියෙන ඔක්කොම ටික කැඩිලා අරකින් ඉවත් වෙනවා. වතුර වදින චූට වදිනකොට ඒ වතුර ටිකට ගැලවිලා යනවා. ඒ වගේම එන්ජින් එක ගාවටත් අර මේකෙන් මැෂින් එකෙන් අර මම ලික්විඩ් එක දාලා හොඳට බ්‍රෂ් එකෙන් අතුල් ලවපු ගමන් මම ලොකුවට කරන්නේ. හොඳට බලන්න සර්විස් වල මේවා හොඳට අතුල්ලනවා නම් මේක වැඩිය ලොකුවට කරන්නේ හිමීට කරන්නේ. මම ඒක කරන්නේ අර දූවිලි ටික මීට කලින් ඔක්කොම ගියා. ඔයාලට වෙනස තේරෙයි බලනකොට වීඩියෝ බලනකොටම තේරෙයි. මම ලොකුවට අර අතුල්ලන්නෙත් නැහැ. ටිකයි අතුල් ලැබුවේ. අතුලපු ගමන් ඒ ටික ඔක්කොම ගියා වගේම පේනවා. බලන්න වෙනසක් වෙනවා. කළු පාටට පේන්නේ. ඒ කියන්නේ දූවිලි ටික ගියා. ඒ සම්පූර්ණ දූවිලි ටික ඔක්කොම අර බ්‍රෂ් එකටම අයින් වෙලාම ගියා. ඒ බ්‍රෂ් එකටම ඔයාලට ඒක බලන්න පුළුවන්. බලන්න හොන්තට අර එන්ජින් එක බලන්න කොහොමද කළු පාටට තියෙන්නේ. ඒ කළු පාටට තියෙන හේතුව මේක තිබ්බ දූවිලි ඔක්කොම ගියා. ලස්සනක් පේනවද නිකන් අර ෂයින් පාටක් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේම. දැම්ම ඔයාලට ෂයිනින් පාටක් පේනවා ඇති. මේකට වතුර පාරක් ගැහුව ගමන් ඔක්කොම මැකිලා හොඳ ෂයිනින් පාටකින් එනවා. මේක ගෙදරින් ඉඳලා කරන්නම පුළුවන්. මෙච්චරයි වැඩේ තියෙන්නේ. මේ වගේම වෙනස් දේවල්වත් එක්ක මම එන්න. මේ වගේම බ්ලොග් එකත් එක්ක එන්න. හැමදාම සමු ගන්නවා. බයි.